මෙන්න මේ ලොකු මැටි ගඩොල තිස්ස මහරහම ඉඳන් යාපනයට ගෙනියලා බිත්ති බැන්දත් ලාභයි. ඒ ලාභ වෙන්නේ කොහොමද කියලා මම එකින් එක කියන්නම්. මේ තියෙන අර මම කිව්ව ගඩොල් ලෝඩ් දෙකක් තියෙනවා. මේ තියෙන ඉංජිනේරු කැටේ. ඉංජිනේරු කැට 200ක් තියෙනවා මෙතන. මෙතන තියෙන්නේ ගඩොල් 29යි. මේ ලොකු ලංකාවේ ලොකුම මැටි ගඩොල ඉංජිනේරු කැටේ වෙනුවට භාවිතා කරන් නිෂ්පාදනය කරපු එක. මේකේ තියෙන කැට 29යි. ඒ කියන්නේ ඉංජිනේරු කැට 200ක් නම් මේ කැට 29යි එකම පරිමාණය වෙන්නේ. ඒක නිසා අපි බලමු දැන් කොච්චර වෙලා යනවද කියලා මේ ගඩොල් ටික මේ පේලියට පිටියක් බඳිනවා වගේ අට්ටි ගහන අපර කොච්චර වෙලා යනවද කියලා බලමු. හරි. දැන් මගේ ගඩොල් ටික නම් මම ගහලා ඉවර කරා. පොඩි චූටිම වෙලාවක් ගියේ. එතකොට දැන් ඉංජිනේරු කැටේ තාම අඩුක් කරගෙන යනවා. මට හිතෙන්නේ දැන් මං ගත්ත කාලය වගේ තා ලොකු කාලයක් යයි. තාම භාගයක්වත් අරගෙන නැහැ. ඉතින් අපි කියන්නේ මේ නිෂ්පාදන වල වටිනාකම තමයි අපි මේ පෙන්නන්නේ. එතකොට දැන් මේ ගඩොල් කැටේ දැන් මේ විදිහට අපි අට්ටි ගහලා තියෙනවා. තියලා ඊට අමතරව දැන් මේකට බදාම කොටන්න ඕනනේ. එතකොට මේක කුස්තූර බොහොම පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. බදාම දාන්න. එතකොට මේසන් බාස් කෙනෙකුට වැඩ කරන්න යන කාලය බොහොම සීමිතයි. එතකොට දැන් මේකේ ලොකු කාලයක් යනවා ගඩොල් තියනවා වගේම ලොකු කාලයක් යනවා බදාම මේ අතරට කොටන්න. එතකොට විශාල විදියට බදාම අවශ්‍ය වෙනවා.
ලොකු කාලයක් යනවා. එතකොට බදාම වැඩි වෙන්න මේ ඒ ඉදිකිරීමේ රස්නේ වැඩි. බ්ලොක් ගල් වලින් බැඳ වගේ වෙනවා ඒකෙන්. දැන් අපි මේකකට සම්පූර්ණ ගොඩාම තියෙන මැටි. එතකොට බදාම බොහොම අඩුවෙන් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි ශක්තිය කිසිම අඩුවක් වෙන්නේ නැහැ. මේක විශාල ගඩොලක්. මේක ගොඩක් හයියයි. මෙහෙම ටික ටික මේ කරනකොට ලොකු කාලයක් යනවා. දැන් මෙතුමා තාම මේක අට්ටි ගහනවා. තාම ඉවර කරගන්න බෑ. ලොකු කාලයක්. එතකොට මම කියන්නේ මේ ඉංජිනේරු කැටේ රුපියල් 20යි. මේ කැටේ රුපියල් 100ක් වෙනවා. එතකොට මේ කැටේ ඇත්ත වටිනාකම මේක රුපියල් 20 නම් මේ කැටේ වෙනවා දැන් මේ 20 ප්‍රමාණයෙන් බඳින බිත්ති ප්‍රමාණයත් එක්ක මේ කැටෙන් බඳින බිත්ති ප්‍රමාණයේ වටිනාකම වෙනවා රුපියල් 137.50. හැබැයි අපි මේ කැටේ දෙන රුපියල් 100ට. මේ කට වලින් බඳින කිව්ව රුපියල් 137ක් යනවා. එතකොට බදාම, බාස්කුලිය, ගෝලයන්ට වියදම, එතකොට ගඩොල් කැටේ හානි කැඩුණා කියමු. එතකොට චූටි කෑල්ලක් තමයි බඳින්නේ නැත්නම් ඒක ලිසි කරන්නේ. එතකොට මේ කැටේ කැටේ සම්භාවිතාවය බොහොම අඩුයි. අපි කියමු දෙකට කැඩුණා කියලා. හතරට කැඩුණා කියලා. කෑලි හතරකට කැඩෙනවා මේ කැටේ. ඒත් මේ කැටේ බඳින එකේ කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. කෑලි හතර බැඳලා. හේතුව ඒ කෑලි හතරයි කියන්නේ මේ කැටෙන් කාලක් ගත්ත කියමු. ඒ කාලක ප්‍රමාණය මේ ඉංජිනේරු කැටේට වඩා ලොකුයි. එතකොට මේ කැටේ අපත යාම 100%ක්ම නවත්තන්න පුළුවන්. දැන් එතකොට මේ කැටේට යන වියදමයි මේ කැටේට යන වියදමයි බලනකොට මේ වියදම සහ මේ ඉදිකිරීම කරන්න යන කාලය සහ ශ්‍රමය ඒ අවශ්‍ය කරන බදාම ඒ සියලුම දේවල් එකතු කරලා ගත්තොත් අනිවාර්යයෙන්ම තිස්ස මහරාමේ ඉඳන් යාපනයේට මේ ගඩොල් අරන් ගිහින් බිත්ති බැන්දත් ඉදිකිරීම කරා ලාභයි. අනිවාර්යයෙන්ම ලාභයි. ඒ ලාභේ තියනවා ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න, කැල් කරලා බලන්න. ඇත්තද මේ කියන දේ? එහෙම ලාභයක් තියනවද? ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරන්න, අපේ නිෂ්පාදන බලන්න, අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා බලලා අපට ඕඩර් එක දෙන්න. හැබැයි ඕඩර් එක අනිවාර්යෙන් දෙන්න ඕන කල්තියක්. මොකද ක්ෂණිකව අපි මේ කැටේ කියන්නේ නිෂ්පාදනය කරන්නේ නැහැ. ඉල්ලුමට අනුව තමයි අපි මේ කැටේ නිෂ්පාදනය කරන්නේ. ඒකත් එක්ක ලොකු කාලයක් අපි ගන්නවා මේ කැටේ නිෂ්පාදනය කරලා අලෙවි කරන්න. මොකද මේ කැටේ ගොඩාක් ලොකුයි. ලොකු නිසා අපි මේ කැටේ හොඳට වේලන්න ඕන. කල්ලි තණ්හාවට ක්ෂණිකව කපලා පුච්චලා විකුණන්න නැහැ. එහෙම වුණොත් මේ ගඩොල් කැටේ සවුත් වෙනවා. ඒ කියන්නේ ඇතුලේ වතුර තියෙනකොට පුච්චනකොට පුපුරනවා. එහෙම ගැටලුවකුත් තියෙනවා. ඒක නිසා අපි උපරිම උත්සාහ කරනවා අපේ නිෂ්පාදනය උසස් ප්‍රමිතියකින් යුතුව අලෙවි කරන්න. මෙතුම තාම මේ අට්ටිය ගහන. බලන්න යන කාලේ. එහෙම බැන්දත් අන්තිමට ඒ ගේ අපි කියන්නේ ගයක් කියලා. ඒ ගේ රස්නේ වැඩි මේ බිත්තියෙන් මේ විදිහට බිත්ති බඳින වැඩි අර බිත්ති බඳිනකොට රස්නේ වැඩි. ඉතින් අපි මේ ගඩොල් ටික ඔක්කොම අට්ටි ගහනකම් එමු. එතකොට අපිට බලා ගන්න පුළුවන් කොච්චර කාලයක් යනවද කියලා. හිතා ගන්න බැරි ලාභයක්. මේ වගේ නිෂ්පාදන හැමෝම කරන්නේ නැහැ. අපි අභියෝගේ බාර ගන්නවා. විශාල අභියෝගයක් මේක. මේ ලංකාවේ ලොකුම මැටි ගඩොල. ඊට පස්සේ අපේ RM bricks එක බ්ලොක් ගල් ප්‍රමාණයට නිෂ්පාදනය කරන මැටි ගඩොල. ඒ දෙකම දැනට ලංකාවේ නිෂ්පාදනය කරන මැටි ගඩොල් වලට වඩා ලොකු කැට දෙකක්. එතකොට මේ කැට හොඳටම පිච්චෙනවා 10 පූර්ණුවේ. අවුරුදු 15ක පළපුරුද්දෙන් තමයි අපි මේ කැට පුච්චන්නේ. එතකොට පිලිස්සීම හොඳටම වෙනවා. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මේ ඕනම කැටයක් බලන්න පුළුවන්, වතුර දාලා බලන්න පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් නැහැ. හොඳටම පිච්චෙනවා. එතකොට මම තා යෝජනාවක් කරනවා. මේ තරම් විශාල මැටි ගඩොල් පිච්චෙනවා නම් මේ ඉංජිනේරු කැට, එතකොට සාමාන්‍ය මෝප ගඩොල, ඔය මෝඩ ගඩොල කියන එක, මෝප ගඩොල 3 6 10 ඒ ප්‍රමාණයක, එහෙම නැත්නම් 4 6 10 කියන ප්‍රමාණය. එතකොට ඒ වගේ ගඩොල් පිච්චෙනවද හොඳට, වතුරට දී වෙනවද කියලා අහන්න එපා. අහන්න සුදුසු නැහැ. මොකද මේ වගේ විශාල කැටයක් පිච්චෙනවා නම් මේ කැට මොනවද? මේ කැටයක් එක්ක බලන්න.
මේ කැටයක් එක්ක බලනකොට මේ කැට මොනවද? එතකොට මේවා පිච්චෙනවද, වැස්සට වතුරට දියනවද අහන්න එපා. ඒක අහන ඔයාලට සුදුසු නෑ. එහෙම එකක් තියෙනවා. ඒක නිසා කල්පනා කරලා ඔබේ ඇණයුම අපට බාර දෙන්න. අන්න දැන් මෙතුම මෙච්චර වෙලක් ගත්තා මේක කරන්න. එතකොට මීට වැඩිය මේ පොඩ්ඩක් මේ ඇට්ටිය ලොකු වැඩි. හරිද? ලොකු වැඩි. අර කුස්තූර ප්‍රමාණය වැඩි නිසා. මේක කුස්තූර ප්‍රමාණය අඩුයි. එතකොට මේකට අධික වියදමක් යනවා. කාලයයි ඒ ඔක්කොමත් එක්ක. ඉතින් මේ කල්පනා කරලා බලලා ඔබේ ඇමීම අපිට බාර දීලා ඔබේ සිහින නිවහන ඉන්න සුදුසු, ඉන්න කැමැති, ඉන්න ආස හිතන නිවස්නියක් කරගන්න ඔබට මෙන්න අනගි අවස්ථාව. මැටි ගැඩොල් නම් ඉලන්ත මැටි ගැඩොල්.